මොනවද බ්ලොග් ඔන්න ඉතින් ගොඩ දවසින් අද බ්ලොග් එකක් කරන්න හිතුවා. අද අපේ ෆිට් 2025 අවුරුද්දේ තියෙනවා. මේකට ඉතින් අපේ ෆැකල්ටි බැචස් හතරෙන්ම සහභාගී වෙනවා. අද උදේ ඉඳන් හවස වෙනකම්ම තියෙනවා. උදේ පොඩ්ඩක් වැස්සා. ඒකින් ඉවෙන්ට් එක පටන් ගන්න පොඩ්ඩක් පරක්කු වුණා. දැන් කට්ටිය ටික ටික ලගාන්න එකට සෙට් වෙන ගමන් ඉන්නේ. අපි හැමෝත් ගිහින් බලමු මේ පැත්තට. ඔන්න ඉතින් ලගාන්න එකට කට්ටිය ටික ටික සෙට් වෙන ගමන් ඉන්නේ. මෙතන අවුරුදු උත්සවයේ තියෙන්නේ. මේ තියෙන අපි ගහපු තොරණ. මේ ගහපු හැටි ඔක්කොම විස්තර මම වීඩියෝ එකේ අන්තිමට දානවා. behind the scenes footages ටිකක්. අපි ඒකේ බලමු. දැනට මේක මෙහෙම සෙට් වෙලා තියෙනවා. අපි කොහොමද පල්ලෙහාට ඉඳ බලමු. Hi Kavindran. ඔයාලට අවුරුද්දේ ගැන අපි අනවුන්සින් කරන සහෝදරයා ඉන්නවා. ඔයාලට මොනවද කියන්නේ? නෑ හොඳයි වැඩි අවුලක් නෑ ලස්සනට යනවා අද සුපිරියක් බලා ගන්න පුළුවන් කට්ටිය. මේ තියෙනවා බෑක් ඩ්‍රොප් එක. අපේ දිනූෂ ඉන්නවා ෆොටෝග්‍රැෆර්. Hi. අපේ සහෝදරියන් ළඟ නංගිලගේ ෆොටෝ ගහලා දෙනවා ලස්සනට. වෙනකට සාපේක්ෂ මොමන්ට් ඉතින් සහෝදරියෝ හැමෝම ලස්සනයි. මොකද අපි සරස්විලා ඉන්නේ අපි වෙනදා සාමාන්‍යයෙන් අඳින පළඳින ඇඳුම් ආයිත් වලින් නෙවෙයි මෙහා ගියපු අපේ ජන සංස්කෘතිය විහිදා පාන අපූර්ව ඇඳුම් ආයිත් වලින් තමයි දින ගණනාවක මහන්සියක් දින ගණනාවක් මේ සඳහා සූදානම් වෙලා අපේ ආදරණීය සහෝදර සියලුම කණ්ඩායම් වල ශිෂ්‍යයන් එකතු වෙලා තමයි මේ විදිහට අද දවසේදී සරසවිය කෝල්නද අපට මේ විදිහට ඔබ හමුවට ගෙන එන්නට හැකියාව ලැබුණේ. ඉතින් ඒක හැකියාව. මම කියන්නේ මේක තමයි අර අපිට IT ෆැකල්ටියෙන් එළියට එන්න ඕන ෆස්ට් ක්ලාස් එකක් ගත්ත අර ඇකඩමික් ඇක්ටිවිටීස් වලින් විතරක් පර්ෆෝම් කරපු ළමෙක් නෙවෙයි. මෙතන තමයි ඔයගොල්ලන්ගේ හැකියාව තියෙන්නේ. අපිට පුළුවන් වෙන්න ඕන අපේ අවශ්‍යතාවයත් එක්ක අපි කොහොමද ඉස්සරහට යන්නේ කියලා තේරුම් ගන්න. මම සරල උදාහරණයක් කියන්න මම ඊ එක ආයතනයකට ගියයි. එතන තියෙන්නේ මේ ආමිනේ මොකද මේ කෑ ගහන්නේ? බලන්නකෝ අපේ මහත්තයා මේ ළමයා නිදිගෙන කඩ කඩ එනවා පෝරුව. ඔය ළමයා කොහොම සෝමාරිකමට ඉඳලා හරියනවද? අර එන්න උමුත්ත අපි ගැන මොනවා හිතයිද? ඒ දණ්ඩ දිගේ එන්න වැටෙන්නේ නැතු වෙන්නේ. මේ එද්දි මේ අපේ වත්තේ හරකා ඉන්න පොඩ්ඩක් ගැට ගහලා ඉන්නේ මේ ඔය පොඩ්ඩක් කුලප්පු වෙලා ඉන්නේ මේ දවස්වල මේ පරිස්සමෙන් මගල්ල එන්නේ. ඌඩල්ලෝ කාලා බා මාඩ දෙකින් බා ඔබ මෙව්වද බා ජීවත් වෙන්නේ ඔය ගහක්කට බලන්න සිග්නල් එක සුද්දා මේ පැත්තේ අලි එහෙම නැද්ද බා පිස්සුද බා මේක වෙදල් යකෝ ඉතින් අච්චර දුර ඇවිල්ලා අර මද කෙවිච්ච හරකෙක් විතරයිනේ බහිටි මොනවාද මේ ඇවිල්ලා කියාම්කෝ යාළු මෙයාට කතා ගා යකෝ ඒ දන්නේ නුත් ආවා මේ පොඩ්ඩක් අපි මාතෘකාව අපේ තොරතුරු තාක්ෂණයේ සෝයයන්ට සෝරායන්ට මේ අවස්ථාවක් එක්ක එකතු වෙන්න කියලා වගේම අපි මේ සියලු දෙනාගේ යහපත් සිතුම් කැටුම් මේ විදිහට රටවැසියන්ගේ ආයු වැඩෙන්නයි විසිරෙක් කණ්ඩායමේ අපේ ආදරණීය රංගල බල්ල සියලු දෙනාට
ජපන් මැන්ඩලින් නද කර අවුරුදු එයිහන්දියේ වෙන ඉතාමත් වැදගත් චාරිත්‍රාක් ගනුදෙනු කිරීමේ චාරිත්‍රය සිදු කරන්න තමයි අපි මේ ලෑස්ති වෙන්නේ. ඒකට අපි විදිහින් එකතු වෙලා ඉන්නේ. අපි අපේ අනිත් සහෝදරතුමාට ආරාධනා කරනවා 21 කණ්ඩායම 23 කණ්ඩායමේ අපේ ආදරණීය කලාවල එන්න මේ අයියලගේ පාර ගිහින් මුක්ති විදින්න. 23ට අනිවාර්යෙන් පුළුවන්. ඒ නිසා ආරාධනා ඔව් කැවිලි මේස කට්ටිය කනවා. සූදානම් වෙනවා. කනවා. අන්තිම එක මේ කාපාඩ ගන්න රතු පාට එකක් තියෙනවා. අඩෝ දැන් පක්ෂ මාරු වෙලා ප්ලේන් ටීවී එක සසිනී මුදුන්ටි ආරාධනා කරනවා තිබීලා. හරිකේෂන් have some tea බලන්න අපේ ආදරණීය have some tea හොඳයි සමහරවිට හැකියාව ලැබෙන්නේ අද දවසේ වාසනාවන්ත චාකනාවේ කිරීමට මහත්තයා සූදානම් ඉන්නවා මේ අවස්ථාවේදී වාසනාවන්තිය විදින්න. ඔව් ගැමි ගෙදර ගැමි මහත්තයා රතු පාඩක කිස්කොමද තව ටිකක් කියලා කොමඩ ගන්න රතු පාඩක නංගිල මල්ලිලා ඉන්නවනම් ඔය ඔක්කොම වාසයි නංගිලත් ආසනම් එන්න කියලා ආරාධනා කරනවා. පොඩ්ඩක් මේ වැස්ස හේතුවෙන් තමයි අපි බනිස් කෑම ගන්න තව ටිකක් ගන්න මම හිතන්නේ උදව් කරන්න එපා මල්ලි. නෑ උදව් කරන්න. මිස් වෙනවා. නමුත් උදව් කරලත් අසාර්ථකයි. ඕක තමයි මල්ලි පළවෙනි අවුරුද්දේදී. තව බලුවන් ඉස්සරහට තව අවුරුදු 3ක් තියෙනවා මුට්ටිය බෙදගන්න. අපි සැලව වෙලා ඉන්න අපේ රශ්මික කලා මුට්ටිය විඳින්න මේ පාර නම් දෙන්න ඕනේ ෂොට් එක. මම හිතන්නේ හොඳ උත්සාහයක් ලබා දෙනවා අපි 23 කණ්ඩායමේ මල්ලිගෙන. ඕම් සූදානම් වෙනවා බලමු ජයග්‍රහණය කරයිද කියලා. ඔව් ඒ මල්ලි ගැහුවා නමුත් එතන මුට්ටිය බිඳපු එකක් කලින් තිබ්බේ නෑ මෙහෙමයි ඒක හරිය. ඔයි අජ්ජර අර තියෙන්නේ මුට්ටියට හරි ඒක කොමෙන්ට් අපි රශ්මිකගේ යාළුවෝ. ඔයාලා මං කනා මුට්ටි විදිලා බැලුවද? අපි යකෝ තියකලා ඉස්සර. කෝ රෙකෝඩ් කරාද ලස්සන? ඒ නෑ ඒක මුට්ටි එතන තිබ්බේ නෑනේ. නැත්තම් ඒ මගේ ප්‍රශ්නයක් නෙමෙයි. කොහොමද සම්බන්ධයක් අවවාදේ ජයග්‍රහණය කරා වගේ හැබැයි එයා මට ඔයා මට මනාප නම්බන් අපි චුත්තලයන් ඉතිරිකේ බං ඔයා මට මනාප නම්බන් වයසට ගෙන්නන්න අපි චුත්තලයන් ඉතිරිකේ බං ඔයා මගේ කරේ අපි කොහෙද බං මගට චුත්තලයන් එන කටන් දෙන්න
හැබැයි එයා මට ඔයා මට මනාප නම්බ අපි චුම්පලයන් ඉතිරිකලෙග ඔයා මට මනාප නම්බ ඔයසට කන්නන්න හොඳයි එම තරගෙනුත් හොඳට වහිනා ඉතින් මේ වැස්සේම අවුරුදු යන අද අල්ලා ඉතින් මේ කඩාමුට්ටි වින්දා පොඩි ප්‍රශ්නයකට එතන මුට්ටිය තිබ්බේ ඒක හින්දා මේ වැදුන්නේ මේ ෆොටෝ ගහනවා so guys had a quick change පොඩි කේස් එකක් කළා ඇඳුම පුරාම මඩ ගෑවුවා ඊට පස්සේ බෝඩි එකේ පොඩ්ඩක් මේ හොදගෙන පොඩ්ඩක් ආයෙ ඊළඟ ආවා so දැන් යන්නේ ඉවෙන්ට් එක කියන්නේ එතන යනවා කඩාමුට්ටිය මං ගෙවුවා ඊට පස්සේ අලියට හැදියනවා සැකෝඩුව මුත්තා කොහොම හරි අයිටම්ස් 4-5ක් පෙළේ යනවා කොහොම හරි ඊළඟට ඔය ඉවෙන්ට් එකෙන් පස්සේ රෑ වෙලා දිනනවා පැදුරා දැන් ඕකටත් කට්ටියට එන්න කියලා තියෙන්නේ අපේ කට්ටිය සිං කරනවා ඔයාලට මෙතන පොඩි පීක් එකක් දෙන්න කට්ටිය ප්‍රැක්ටිස් කරනවා දැන් කට්ටිය මෙතන බේස්මන්ට් එකේ ප්‍රැක්ටිස් කරනවා අපුඩක් ඒක ඇතුළට ගිහලා බලමු මොකද වෙන්නේ කියලා අවුරුදුසයට අමතරව තව ඉවෙන්ට් ගොඩක් ඔයාලා ආස ඇති මේ එක්ස්පීරියන්ස් ගන්න කවදාද කැම්පස් ආපු කාලෙක ඔයාලා මේ බ්ලොග් බලන්නේ මම දන්නවා පෙරක් කට්ටිය බලනවා එනවල් කරන කට්ටිය එතකොට ඔයාලටත් පුළුවන් කැම්පස් ආවට පස්සේ මේ වගේ ආදරයක් ගන්න ඇකඩමිකුත් තියෙනවා එතන පොඩි ප්‍රශ්නයක් දෙනවා අපි නම් පොඩ්ඩක් මේ ටිකේ කෙලෙලා ඉන්නේ ඇකඩමික් වල ඉතින් ඇකඩමික් කරේ කියද්දි මම ගුණේ අපි IT යට දැන් අසයින්මන්ට් එකක් තියෙනවා කට්ටිය දැන් ඉන්නේ ෆැකල්ටිය උඩ අසයින්මන්ට් එක කරන ගම දැනට ITM එකයි ඒයි කට්ටිය තමයි ඉවෙන්ට් එකේ ඉන්නේ තව පැකින් එක කොහොම හරි IT කට්ටිය එකත් ඉවර වෙනවා ඒක ඉවරනට පස්සේ අපි බලමු කට්ටිය සෙට් වුණාට හවසට මොනවද අතල්ලෑත් ගන්න හොඳයි තරගය ආරම්භ කරනවා අපි බැලුම් කිරීම 1 2 3යි Five minutes later. A few minutes later. One eternity later. lagi මොනවාරි අදහසක් තියෙයි මොනවටත් 23 වේර ගන්න 22ක් අක්කලා ඉන්නවා අච්චර එහෙම තමයි ඉන්න ඕනේ එහෙනම් අපි මේ අවස්ථාවේ වගේ අදහස් අපි ප්‍රකාශ කරමු හරි ආස්මිය දිනන මේ බැලුමක් නෙවෙයි ඒක ඔව් ඒක බැලුමක් නෙවෙයි කිව්බෑ උඹලා පුරුදු යන් ඒක කිව්බෑ බැලුම පුරුදු වෙනවා බැලුම් පිළිගීමේ තරගයේ ජයග්‍රහණය ඔය ආස්මියෙන් භාගයක් මටත් අයිති හරිද ඔය ආස්මියෙන් මේ ආස්මියෙන් භාගයක් මටත් අයිති මචං අර අක්කට ආස්මිය ඔය කට්ටිය කොහොම හරි මේ අක්කා ලොකු භාගයක් දෙන්න ලොකු භාගයක් දෙන අක්කට කොහමටත් එකක් දුන්න මටත් එකක් දෙන්න ගෑල්ල මෙන්න දෙන්න ඒ බගෑල්ල වෙන්නේ මේ මේක මම ගන්න හරි දාමු මේ වුණොත් පොඩ්ඩක් අවුල් ඒක නිසා එකපාරටම වැඩි කරගෙන ඔව් කරුණා කරලා මේ දරවරු මේ වේබිස් 1යි 3යි ආවෝ විස ගන්න මේ නීලකට පුරිමාද සින්නේ නීලකට වපුරුදු හොඳයි ප්‍රථම ස්ථානයේ දෙවන ස්ථානයේ තුන්වන ස්ථානයේ වාර්තා වෙනවා
කොහොමද ඔය අන්තිම ස්ථානය? ඔතන තාම ඔන්න ගයිස් ඉතින් අවුරුදු උත්සවය යනවා. දැන් බඩි ගිනින් කන්න යනවා. සයිලේ is here after the assignment. සයිලේ මොකද assignment එක යනවා? අසයින්මන්ට් එක තිබ්බම පැයකමාරයි මම ඉවර කළා විනාඩි 20ක්. විනාඩි 20 ඇතිනේ. පැයකමාරක් ඕනේ නැහැ. තේරුම්න්නේ නැහැ. අර එක ඉන්න මේ මාත් එක දිගටට මුල දාලා දෙවන ස්ථානයේ හිමිගත්තා අපි. මෙයාට හොඳ පළපුරුද්දක් තියෙන මේ සම්බන්ධයෙන්. හැකියාව තියෙන. කිරිපොන්නේ බත් මොන හරි කමු. හායි අනුත් අයියේ. ආ ෆොටෝ ගැව්වා. මේ කොට්ට පොර ගහන්න කියන්නේ නැද්ද? මං කියන්නේ මේ තරග දෙකටම හායි. කොට්ට පොර ගහන්න එන්න. ගහපන් ගිහිල්ලා. ඒකම තරංගයකට සහභාගී වුණාද නැන්නේ? ආ දැන්ද? ඔද අකුඩේ අකාර නඩමු. බලනාස් කරමු. ගාලු හොරා ගන්න බෑ. ඒ වහින්න වගේ බා. හොයි හරියට ගහනවද ඕනේ. විරිසවන්ලේ මම හිතන්නේ බිස්කට් ටික තියාගෙන යන ගමන් තියෙනවා. දැන් වට ගන්න එපා. ලේසි නෑ මල්ලි මාර්ග නල්ලේ මේ වෙලාවේ වැටුනොත් පොඩක් ආපහු බලන්න බිස්කට් එක නහයට ගන්න බෑ. බිස්කට් එක නලලේ තියෙන්න ඕනි. නයිස් ඊමයි. හරි නේද? රයිට්. හැමෝම ගන්නමු. 3 2 1 ඔය අත්පොල සම්ලාදයක් ලබා දෙයි. මේ කට්ටිය රණ්ඩු වෙනවා. Nuraja ko hi. අපි ගෑන් ළමයින් ටික චුට්ටක් ඉස්සරහට එමු. අඩියක් විතර ඉස්සරහට ඒත්. ඔව් ඉස්සරහට එන්න මොකද මොලෙන් බෑක් කළා හිට අල්ලගන්න බැරි වෙන්නේ. හරි අපි ගාවට පස්සේ යමු. පස්සේ. හයි. එකයි දෙකයි තුනයි. Cut. Gata. Nitara. Rangga. Hai Ramai. ඔයාලගේ ස්ලෝ මෝෂන් එහෙම තියෙනවා. කට්ටිය ඉන්නවා නාලා වහිනවා. සයිඩේ ආදී වැටුණා. කොල්ල ටික වැස්සේ තෙමෙනවා. යම්මෙන් මම වැඩම කරලා කොහොම ඩීජේ එක දාන්න ගියා. ලොග් එකකට කට්ටියකෝ. හරි. හායි. ආයි 3 2 1. නයිස්. දාන්න ඕන. දාමු. දැන් මේ
GB 30 ගානක්. ඔන්නේදී හොඳට වහිනවා කොල්ලෝ නාලා ඉන්නේ. දැන් ඊළඟ කබ අදින්න තියෙනවා. කබ අදිනවා තිල්ෂානි. කබ අදින්න මෙහෙම වැස්සෙන් මෙහෙම පිටින් අදින්න ඕනේ. ඉතින් අපි කඹ අදිනවා. කැමරා ලෙෆ්ට් බා. කැමරා ලෙෆ්ට්. බයි. ඔක්කොම තෙවිලා. සරසවේයි කොල්ලදයි මහ වැස්සයි. ඉවරයි. දැන් මුඩ දාගෙන යන්න දෙන්නේ. වැදුරු සාජ්ජෙන් තමයි. අසිත් වහිනා. ලාස්ට් ෆොටෝ එක ගහලා යන්න ඕන. එහෙනම් one last selfie en. කොහෙන්ද එක selfie එකත් එක්ක එනවා කොහෙන්ද?